අද සමාජයේ ධනපති පන්තියේ වැඩිපුරම කතාබහට ලක්වන ව්‍යාපෘතිය ලෙස හයිබ්‍රිඩ් සෝලර් සිස්ටම් එක අපිට හඳුන්වන්න පුළුවන්. සර්, ඇත්තටම හයිබ්‍රිඩ් සෝලර් සිස්ටම් එක ගැන අපි පොඩ්ඩක් හඳුන්වන්න දෙන්න. ඇත්තටම මේක ධනපති පන්තියට තමයි වඩාත්ම සුදුසු. මොකද ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය ගොඩක් අඩුයි. ලොකු ආයෝජනයක් කරන්න ඕනේ ප්‍රතිලාභය ගන්න. මොකද ඒකට හේතුව අද බැටරි මුදල ගොඩක් ගන්නවා. මම අර ඇත්තටම කියනවා නම් අපේ නෝමල් සිස්ටම් එකක අපිට ලැබෙනවා බැටරි CB හෝ ලෙකෝ හෝ ක්ලියරන්ස් එකක් කියන්නේ 5 කිලෝවොට් එකකට. වොට් 25ක 30ක විතර බැටරි වල රඳවන බැටරි ප්‍රමාණයකින් ලබා ගන්න පුළුවන් ප්‍රමාණයක් විදුලිය තැන්පත් කරගන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ 30 කිලෝවොට් කියන ප්‍රමාණයක බැටරියක් දැම්මොත් මේකේ මිල මිලියන් 2ක් 3ක් විතර වෙනවා. අපිට නිකන් පොඩ්ඩක් මේ සෝලර් මේ හයිබ්‍රිඩ් කියලා කියන්න පොඩි 5 කිලෝවොට් එකක් වගේ දාලා තමයි දැන් වෙළඳපොලේ විකුණන්නේ. නමුත් මේ 5 කිලෝවොට් කියලා පොඩි එකක් දාලා 5 හරි 16 හරි කියලා දාලා කරන එක ඇත්තටම හයිබ්‍රිඩ් නෙමෙයි. ඉතා සුළු හයිබ්‍රිඩ් ප්‍රමාණයක බලයක් පමණයි ඒකේ තියෙන්නේ. ඒතර ඒකත් දැන්ට වෙළඳපොලේ අපි කියන හයිබ්‍රිඩ් කියන සිස්ටම් එක ඇත්තටම හයිබ්‍රිඩ් ශක්්‍යතාවයක් ඒකේ නැහැ. ඒකම අතිශය වියදමයි. නිෂ්පාදන පිරිවැය යුනිට් එකකට හයිබ්‍රිඩ් සිස්ටම් එක අද පවතින තත්ත්වය යටතේ රුපියල් 75ක් විතර වෙනවා කිලෝවොට් එකක නිෂ්පාදන පිරිවැය. සාමාන්‍ය සෝලාර් සිස්ටම් එකක රුපියල් 15කට විතර වගේ යුනිට් එකක් නිෂ්පාදනය කරන්න පුළුවන්. බලන්න රුපියල් 15යි රුපියල් 75යි. 5 ගුණයක් වැඩි. ඒතකොට ඇත්තටම මේක වැදගත් වෙන්නේ ධනපතියන්ට තමයි. මොකද සෝලාර් රිජෙක්ට් වෙච්ච කට්ටියට සෝලාර් සිස්ටම් එකට මේකක් අවසර පත්‍රයක් ලබා ගන්න බැරි වෙච්ච කට්ටියට ඕගොල්ලන්ට තියෙන විකල්පය ඒක තමයි. ඒකෙත් ඉහළ පරිභෝජනයක් තියෙන කට්ටියට පමණයි හයිබ්‍රිඩ් සිස්ටම් එක වැදගත් වටින්නේ. ඉකොනොමිකලි වටින්නේ. ඒ කියන්නේ පොඩි රුපියල් 15000කට 20000ක විතර මාසික බිලක් ලැබෙන කට්ටියට තමයි බ්‍රේක් ඉවන් වෙන්නේ. ඊට අඩු කට්ටියට සෝලාර් සිස්ටම් එකකින් ඉකොනොමික් වාසියක් ගන්න බෑ. හැබැයි මෙහෙම අමතර වාසියක් තියෙනවා. ඒ අමතර වාසිය තමයි ලයිට් කැපුවා බය වෙන්න එපා. ඔයාගේ හයිබ්‍රිඩ් සිස්ටම් එකකින් ඔයාට ලයිට් දෙනවා. එතකොට ඔයාට ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාගේ ළමයි ටිකට ඉගෙන ගන්න පුළුවන් ලයිට් එක තියෙනවා. ඔයාගේ ජීවිතේ ඩිස්ටර්බ් වෙන්නේ නෑ. ඔයාගේ දෛනික වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් ලයිට් කැපුවා කියලා ප්‍රශ්නයක් නෑ. ඉටිපන්දම් අරගෙන දල්ලන්න ඕනේ ටෝච් ගහගෙන වැඩ කරන්න ඕනේ. ඒතර මේ සුරක්ෂිතභාවය තියෙනවා. හොරු ගෙදරට එයි කියලා බය වෙන්න දෙයක් නැහැ. CCTV කැමරා එක නතර වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මාසෙ. මේවට ඔබට පුළුවන් නම් මුදලක් වෙන් කරන්න මෙන්න මේ ටික මට ලැබුණොත් මට මෙච්චර අමතර වාසියක් ලැබෙනවා කියලා. ඔව් හයිබ්‍රිඩ් සිස්ටම් එක වටිනවා. ඒ කියන්නේ අතේ පයේ ටිකක් තියෙන කට්ටියට මේක පුළුවන්. මම ඊට ඉස්සෙල්ලා අපේ කම්පැනි මේ මොටෝ එක තමයි සැමට සෝලාර්. මේ සැමට සෝලාර් කියන එක සීමා වෙන්නේ නෝමල් සිස්ටම් එකට පමණයි. හයිබ්‍රිඩ් සිස්ටම් එකට නම් අනිවාර්යයෙන්ම ඔබ ටිකක් අමතරව වියදම් කරන්න වෙනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති මෙම සිස්ටම් එකේ තියෙන ඉහළ ප්‍රතිලාභයන් හා සංකීර්ණතාවයන් ගැන. මෙහි ඇති ප්‍රතිලාභ උපරිම ලබා ගැනීම සඳහා දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ඇති ඉංජිනේරු සහාය ලබා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග භාවිතයට පැමිණලා තිබෙන නවීන අයිඩියල් හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු සහ මේකේ තියෙන වෙළඳ වටිනාකම් ගැන පොඩ්ඩක් දැන් කතා කරමු. හොඳයි. ඇත්තටම කිව්වොත් අයිඩියල් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් හදන්න ඕනේ ඉන්වර්ටරේ තාම ලංකාවේ නැහැ. මේ ඉන්වර්ටරේ අයිඩියල් ඉන්වර්ටරයක් හදන්න ඒක ලේසි නෑ. ඒවා තියෙනවා ඉතාම මිලෙන් අධිකයි. අතට දැනෙන අතට පහසු මුදලකට මේ අයිඩියල් ඉන්වර්ටරයක් හයිබ්‍රිඩ් ඉන්වර්ටරයක් තාම මිලදී ගන්න බෑ. නමුත් ගොඩක් අවශ්‍යතා සපුරාලන ඉන්වර්ටර් මෑතදී පැමිණිලා තියෙනවා. ඊළඟට මේ කතා කරොත් එහෙම මේකේ තියෙන ඉකොනොමි එක ගත්තොත් එහෙම හයිබ්‍රිඩ් වල
විශේෂ ලාභයක් තියෙන්නේ ලයිට් ගිය වෙලාවක ඒ කියන්නේ පවර් කට් එකකදී ඔයාට ස්ටෑන්ඩ් බයි පවර් එකක් තියෙනවා. ඒ වගේම අලුත් හයිබ්‍රිඩ් ඉන්වර්ටර්ස් වල සිස්ටම්ස් UPS එකක් හැටියටත් වැඩ කරනවා. මයික්‍රෝ සෙකන්ඩ්ස් මිලි සෙකන්ඩ්ස් ගානකදී එය ටක් ගාලා මාරු වෙනවා. ඒ අනුව බලනකොට මේ අලුත් හයිබ්‍රිඩ් සිස්ටම් වලට සෝලත් එක්ක වැඩ කරන්න පුළුවන්. බැටරිත් එක්ක වැඩ කරන්න පුළුවන්. ග්‍රිඩ් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඩීසල් ජෙනරේටර් එකක් එක්කත් වැඩ කරන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්ක ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. වැඩ කරලා ඒකේ ප්‍රතිලාභය හොඳ වැඩිම ලැබෙන ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන්. ඒක තෝරගෙන මොකද්ද මේකේ හොඳම ක්‍රමවේදය කියලා තෝරගන්න අවශ්‍ය වෙන ආටිෆිෂල් ඥානයක් තියෙනවා. ඒකම ඉදිරියේදී එන වල මීට අමතරව ටයිම් ඔෆ් යූස් කියලා ඒ කියන්නේ විදුලි බලය ටැරිෆ් චාර්ජ් කරන්නේ කොයි වෙලාවෙද කියන එකේ අනුව වෙනස් වෙන ටැරිෆ් එකකදී ඒකට අවශ්‍ය ආකාරයට ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවකුත් තියෙනවා. මිලට සරිලන සේවාවක් ලබා දෙන විශ්වාසදායී සහ ගුණාත්මක බවින් ඉහළ හයිබ්‍රිඩ් සෝලර් සිස්ටම් එකක් මිලදී ගන්න ඔබත් ඇප්‍රොටෙක් ආයතනය හා සම්බන්ධ වෙන්න.